මරණාසන්න මොහොතේදී අපට සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද? ඒ ඔබ තුළ පමණක් නොවේ, සියලු දෙනා තුළම පවතින කුතුහලයක්. මරණාසන්න මොහොත ගැන විවිධ මතමතාන්තර තිබුණත් ඒ ඇති සත්‍යභාවය පිළිබඳව අද අප ඔබව දැනුවත් කරනවා. විද්‍යාඥයන් විසින් විවිධ අධ්‍යයන සිදු කර සොයාගත් විද්‍යාත්මක තොරතුරු කිහිපයක් පිළිබඳව අපි දැන් බලමු. ඔබ යම් දෙයකට දැඩිව බිය වූ අවස්ථාවේ ඔබට දැනෙන හැඟීමකට සමාන හැඟීමක් මරණාසන්න මොහොතේදීත් ඔබට දැනෙන බව ඔවුන් පවසා සිටිනවා. ඇමරිකානු විද්‍යාඥයින්ගේ සංගමය පවසන ආකාරයට එම අවස්ථාවලදී ඔබේ මොළය ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයට බවයි. අපේ සිතට එකවරම බිය උපදවන හැඟීමක් දැනෙන්නේ අනතුරු සඳහා ප්‍රතිචාර දැක්වීමට අපව පූර්ව වශයෙන් සූදානම්ව තැබීමටයි. මොළයේ ඇති තැලමස යනුවෙන් හඳුන්වන කොටස ආතතිය සඳහා අධික සංවේදී බවක් දක්වන අතර ඒ හේතුවෙන් මොළයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාව නිසා අපගේ මානසික තත්ත්වය සරණකට සූදානම් වන ස්වභාවයකට පත්වනවා. ඔබව මරණයට පත්කිරීමේ අරමුණෙන් යුතුව යම් පුද්ගලයෙක් සිහියක් අතැතිව ඔබ පසුපස දිව යන සිදුවීමක් සහිත අවස්ථාවක් සිතින් මවා ගන්න. එවිට ඔබ මහාහනින් කෑමර දුන්නත් ඔබට පිහිටවන්නට කිසිවෙක් නැහැ. එකවරම එම පුද්ගලයාගේ ග්‍රහණයට ඔබ හසු වී ඔහුගේ පිහිපාරට ඔබ ගොදුරු වෙනවා. අන්න එවැනි අවස්ථාවකදී ඔබේ සිතට දැනෙන හැඟීමම තමයි මරණාසන්න මොහොතේදීද ඔබට දැනෙන්නේ. ඔබේ ගෙල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දුන්නොත් හදවතේ ක්‍රියාකාරීත්වය නතර වී ඉන්පසු හුස්ම ගැනීමද නතර වෙනවා. වෛද්‍ය විද්‍යාව තුළ එම අවස්ථාව හඳුන්වන්නේ සායනික මරණ ලෙසිනුයි. එම අවස්ථාවේදී පෙර නොවූ ආකාරයට මොළය ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා නිසා Taman ආලෝකයන් සහ අමුතු දේවල් දුටු බවද එළව ගිහින් මෙලව ආවා යන වචනද සමහරු පවසා සිටිනවා. එම අවස්ථාවේදී හදිසි සහනයක් නොලැබුණොත් මොළයද ක්‍රමයෙන් අක්‍රිය වන්නට පටන් ගන්නවා. අන්න එම අවස්ථාව තමයි නියම ජීව විද්‍යාත්මක මරණ යනුවෙන් හඳුන්වනු ලබන්නේ. මරණය පිළිබඳව අප විසින් පැවසූ මෙම කරුණු පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස දක්වන්න. ජීවිතය ගැන කිසිවෙකු ඔබට මින් පෙර නොපැවසූ මෙවැනි වටිනා තොරතුරු රාශියක් දිනපතා දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.